Daniel Wandura. Bing bang boom, I walk in make that room go. Hi guys, ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි යන්න හැදුවේ සිංහරාජ වනාන්තරයේ පොඩි ටුවර් එකකට. ඉතින් මාත් එක්ක දෙක දෙනවා අපේ චතුක දසුන් සවිස්ක. ඒකට අපි දැන් ගමනේ යන්න හදන්නේ. මේ අපි ඉස්සරහට බලන වීඩියෝ. ඉතින් guys අපි ගමනේ යන ගමන් ඉන්නේ මේ පිටිපස්සෙන් අපි සෙට් එකේ එනවා. හරි ලස්සන පරිසරයක් තියෙන්නේ. guys, සිංහරාජ වනාන්තරයට අපි ඇතුල්ලා. දැන් මේ පාර දිගේ තමයි අපි ඉදිරියට යන්නේ. සාමාන්‍යයෙන් මේ කැලේ යන කට්ටිය මෙතෙන්ට සාමාන්‍යයෙන් මලක් පහනක් පත්තු කරලා තමයි යන්නේ. අන්න පුරක් එහෙම පත්තු කරලා තමයි යන්නේ. ඉතින් මේ තියෙන උග ගහ මේ අපේ කට්ටිය මෙතන දුරු පත්තු කරනවා. ඉතින් මේ අපි යන පාර එතකොට මේ අපි ඉස්සර යන්නේ දසුන් තමයි අපිට පාර පෙන්නන්නේ අද. අද අපි යන්න ආපු පාරෙත් මේ යන්නේ. යෝ Betul mana ni? Train lagi mana ni? යාළුවනේ මෙතනින් තමයි පාර බෙදෙන්නේ. මෙතනින් එක පාරක්. මෙතනින් තව පාරක්. අපි යන්නේ මේ පැත්තට. මේ පැත්ත. මෙහෙම තමයි අපිට ඉතරට යන්න වෙන්නේ. මහා කැලයක් වැඩි තමයි යන්න වෙන්නේ. දැන් කාලෙකින් කට්ටිය මෙහි කැලේ ගිහිපු නැති නිසා මේ කැලේ වලින් වට වෙලා තින්නේ නැත්තම් පාර තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි උඩට මේ පරිසරය. පුදුම ලස්සනක් තියෙන්නේ. හරිම නිස්කලංක පරිසරයක්. ගයිස් පාට ගස් ඇදලා පාර බ්ලොක් වෙලා තියෙන්නේ පේනවනේ. යාරි දුෂ්කර ගමනක් අපිට තියෙන්නේ. දැන් අරුත්යක් ටිකක් එනවා. අඳු පැල්ලක් කැලෑ. මෙතින් ගමන භයංකරයි කියන්නේ නිකන් නෙවෙයි. නේ? ඒක තමයි. මේ තමයි ඇත්ගාල වෙල කියන්නේ මෙතෙන්ට. මෙතන වෙලක් තියෙන්නේ. ඉස්සර මේ ඇත්තු ගාල් කරලා තිබුණා කියලා කියන මෙතන. ඔල්මාන බනුවන්නේ කුදුම්මල වාඩි කරන්න. අපි දන්නේ අපිට එහෙම තමයි කියලා අපිට අහලා තියෙන්නේ. මේ ඇත්තු ගාල් කරපු නිසා මෙතන ඇත්ගාල වෙල කියලා තමයි මෙතන නම් වැටලා තියෙන්නේ. කන්දකින් වට වෙච්ච හරි ලස්සන වෙලා. The hero. Yo. Kita main ini nier. Abi itu nier dikit sama istirahat ya. Nier dikit gini sama. Onu me pengen kali tapi atur ini.
ඔය තියෙන guys කැකිල්ල කන්ද. අර කැකිල්ල තමයි අර තියෙන්නේ. උඩ මේ පැත්තේ තියෙනවා. guys ඔන්න හොඳ අපිට එරි තමයි යන්න වෙන්නේ. අද මෙතන නීර පටන් ගන්නවායි. නීර කැඩිලා තියෙන්නේ ඒක තමයි අර මඩ දෙකක් නේ. අර අරුට ආවේනෝ. ඒ අරු දෙන වටෙන් එනවා. guys මේ අපි සිංහරාජ කැලේට දැන් ඇතුල්ලා ඉන්නේ. දැන් මේ යනවා. මේ අපේ ඌත් ඉන්නවා. මේ තියෙන්නේ මේ හල් ගහ. හල් ගහ අර හල් දුම්බල ගන්න මේ වැන්. සල් නෙමේ හල්. හල් හොඳේ. සල් නෙමේ නෙමේ ගහ. මේ අර හල් ගෙඩි තියෙන්නේ. අන්න ඒවා කන්නේ මේ ගහේ. හල් දුම්බල දැන් හැදිලා මේ නැති දුම්බල නෑ යාළුවනේ පෙන්නන්නේ. මේදී. මෙන්න මේදී. මේ තියෙන හල් දුම්බල. මේකට අර කුඩු කරලා අර දුම්බල ගහන්න. ගයිඩ් වලට ගහන්න. අනේ ඒවා මේවා තමයි කුඩු කරගන්නේ. පට්ට සුගතක් තියෙන්නේ හොදේ. කියවුවම කිලිපත් වෙන්නේ. අන්න හරි. මෙන්න මේ තියෙන්නේ තව ගහ. ඔය එන්නේ මේ දුම්බල ගහන්න ගන්න. මේ අපේ යාළුවෙක් තව හම්බුණා. ඒ නිදි සද්දරතු යන්න හැදුවේ. දේශීය සත්තු වර්ගද? ඔව්. දේශීය සත්තු වර්ග මේ සිංහරාජ අඩවියේ. ඒ නිදි අපි සද්දන කර යනවා. මේ මෙතනින් අපි මේ පොඩි දොල ගොඩ වෙන්න ඕන. අපි අර උඩ පෙන්නපු ඇල්ලේ මේ පල්ලෙහා ටික. ගයිස් අපිට මේ හම්බුණා ටයර් එක. මේ ඇල ළඟ තිබිලා මේ එතන මේ ටයර් එක මේ ඉස්සර මේ කැලෙන් මේ ගස් කපලා ඇදලා ඒ වාහන වල තිබිච්ච ටයර් එකක් කියලා තමයි කිව්වේ. ඊට එහෙම තමයි අපි අහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පරණ ටයර් එක නැත්තම් මේ මහ කැලේ ටයර් එකක් එන්න විදියක් නැහැ. මේ මොකද මේ අර උඩහා ඒ වාහන වලින් අයින් වෙච්ච ටයර් එකක් මේ දොළ දිගේ ගහන් ඇවිල්ලා මේ තියෙන දොළ අර ගලනකොට මේ වතුර ගොඩක් එන නිසා මේ දොළ දිගේ ගහන් ගල මෙතන තමයි රැඳිලා තියෙන්නේ. පාප මිතුරන් ටික ඔය අර උඩලට බය එක අර කොපිලා මේ රටකට ගේන්න පුළුවන් දෙයක්කෝ. කෑව බිව්වා. ඉව තියෙන්නේ පුස්ස. පිට පාත් එකක් හම්බෙනවා. මෙහෙම පාත් වෙලා යන්න තියෙන්නේ. පට්ට මහන්සියද මේ බං ඌඩැල්ලෝ විමානයක් ඉන්නේ. යාළුවනේ ඉස්සලා පුස්සලක් තියෙනවලු. තියෙනවලු. අපි දන්නේ නැහැ හරියට. අපේ අයියා කියන්නේ මේ අයියා. තමයි. කො මේ අයියා. බලමු කසන හැමතැනම. මේකනේ මේ දින පුස්සල මාර විශාල ඉස්කොල්ලේ තියෙන යාළුවනේ මෙන්න මෙයාලගෙන් තමයි පොඩ්ඩක් බේරෙන්න අමාරු. හරිම කරදරයක් තියෙන්නේ. දැන් සද්ද නැතුව ඉන්න මම වීඩියෝ එක ගත්ත නිසාද කොයිද? ඒක ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ. ඒවට බෙහෙත් තමයි මේ තියෙන්නේ. මේවා කෑව ගමන් එයාලා දුවන රන්. යාළුවනේ අපි මේ ඒ තැනට මේ තියෙන ගායිස් ඉස්සර මම අර කිව්ව ලොරි වලින් වාහන මේ ගස් ඇත් ලොරි වලින් ගස් ඇත්ද මේ පාර. මට හයිය කතා කරමු ඉතින්.
මේ දැන් ඔය අපි අර ඒකට උනේ ඇල මේ තමයි guys මෝදර වල අපි දැන් එන්න හිටපු තැන මෙතන තමයි. තව දැන් දෙක තුන තව තැනක් දෙක විතර තියෙනවා. ඒ තැන් වලට යනවා. කොහොම හරි අපි එන්නේ ඉඳන් ඉඳපු තැන මෙතන තමයි. මේ ඇලෙන් තමයි මේකට වතුර වැටෙන්නේ. එතකොට අහිනුත් දොල එනවා. මෙහෙන් තමයි ගලන්නේ. අදත් පොඩි බඩිකින්නක් ආවා. අද ඉතින් කඩවල අපි යන්න අතෙන් යන්නේ ඉන්නේ. දැන් තමයි අපි යන්නේ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදලා අපේ. අපලා හොඳට බඩගිනි හොඳ නම් හොඳ. වඳුරා රියල් වඳුරා. හොඳට බඩගිනි හොඳ නම් හොඳ දාන්නේ. දැන් වෙලාව කීයේ? 10:47 දැන් වෙලාව දැන් ඉන්ටර්වල් එකනේ. ඉස්කෝලේ දැන් ඉන්ටර්වල් වෙලාවනේ. හරි. මම බඩගිනි. මේ අපි කමු. guys අපි කාලි ඉවරයි. දැන් ඉඳන් නාන්න යන්න හැදුවේ. මේ තමයි දින්නේ අපි අරුන් දෙන්න අර ඉස්සරලා ගිහලා උන්න කලබලේ. මමයි මුයි තමයි ඉන්නේ. guys මේ තියෙන කටුබද. තර නෙමෙයි උඩ. මේ කටුබඩ ගෙඩියක් අපිට හම්බුණා. කන්න හැද දන්නෙත් නෑ බලමු. Boleh game. අපි නාලා මේ යන ගම අර
අපි කලින් පාස් කරන් ගිය වෙලේ තමයි දැන් ඉන්නේ. මේ අර නියර දිගේ යන ගම. මොනවා පාස් කරේ නැහැ. යාළුවනේ අපේ දසුන් ගියා. ඒ අර යනවා. බස්සෝ බයි. ඉතින් යාළුවනේ අපේ ගමන ඉවර කරන්න ලෑස්තිය. මේ දැන් සිංහරාජ අඩවියෙන් අපි ඔන්න එළියට ආවා. දැන් මේ ටිකේ තියෙන තේහෙන් මේ තියෙන්නේ. එතනිනුත් 12ක් තියෙනවා. අපි 12නුත් එකතු වෙලා. දෙලෙන් ඉවර කරමු. ඒ බලන්න තියෙනවා ඉතින්. Jangan guys, nanti ini tinggi juga teman-teman tamat. Kita lihat apa ada. ඉතින් යාළුවනේ අදට අපි වීඩියෝ එක ඉවර කරන්න හැදුවේ. මේ අපේ දෙවෙනි වීඩියෝ එකට අපිට ඉවර කරන්න හැදුවේ. ඉතින් සුපුරුදු පරිදි subscribe කරන්න, ලයික් කරන්න, comment කරන්න, ෂෙයා කරන්න, always කරලා තියාගන්න. බෙල් අයිකන්. මේකත් ඔයාලට තියාගන්න.